දොරකොඩ දෙවල කතාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආතරෙන් මම මගේ YouTube නාලිකාවට එකතු කර ගන්නවා. ඔන්න යාළුවනේ කතාවේ තව බොහොම සීමිත කොටස් ප්‍රමාණයක් පමණයි අපිට නරඹන්න ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට මේ කියන්න යන්නේ මේ කතාවේ ඉස්සරහට මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙවි කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයා වෙනද වගේම මගේ මේ වීඩියෝ බලලා ඒකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න. ඒ වගේමයි තවමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව channel එක subscribe කරගෙනම වීඩියෝ එක බලන්න එකතු වෙන්න. ඔන්න ඉතින් ඇත්තටම දාවිත් කරේ මහා නරක දෙයක්නේ. දාවිත් නැටුම්ගුරීට එයාලගේ ඉන්න ගෙදර සම්පූර්ණයෙන්ම ලියලා දුන්නා. ඒකට හේතුව උනේ නැටුම්ගුරී. ඇත්තටම නැටුම්ගුරීට ඕනකම තිබ්බ මේ ඉඩ කඩන් ලියාගෙන නාමලියව පාට බස්සන්න. ඉතින් ඇත්තටම නැටුම්ගුරී එක කරානේ. මම මේ කියන්න යන්නේ මේ කතාව ඉදිරියේදී මේ ගෙදරට වෙන්න තියෙන දේ ගැන. දැන් ඉතින් නැටුම්ගුරිය ඔප්පුව තියාගෙන හිටියට මේ ගෙදර නැවතලා ඉන්නවනේ රණවීර. රණවීරගෙන් පුදුමාකාර කරදරයක් තමයි නැටුම්ගුරියට තියෙන්නේ. මොකද රණවීර හදන්නේ කොහොම හරි මේ ඔප්පුව එයාගේ නමට ලියව ගන්න. මොකද සියලුම දේපල අයිති කරගන්න නැටුම්ගුරුගේ සල්ලි අයිති කරගන්න මේ හැම දෙයක්ම උමනාව තියෙනවා රණවීරට. රණවීර ඇත්තටම නැටුම්ගුරිට ආදරය කරන්නේ නැහනේ. රණවීරට ඕන වෙන්නේ මේ හැම දෙයක්ම මංකොල්ල කන්න. ඉතින් ඔන්න මේ කතාව අවසානයේ වෙද්දී නාමලී ගැන තේරුම් අරගෙන ඉන්න නැටුම්ගුරිට තේරෙවි තමන් අතින් උනේ මොන වගේ තරම් ලොකු කැත වැරද්දක්ද කියලා. ඉතින් අන්නේ වැරද්ද නිවැරදි කරගන්නත් එක්කම රණවීරගෙන් බේරෙන්න බැරි වෙන නැටුම්ගුරි දාවිත් විසින් ලියලා දුන්නු ඔප්පුව අනිවාර්යෙන්ම නාමලීගේ අතටම ගෙනැත්තේවි.